ඒ වගේ තැනකට යන්න එපා. අපි එතරටම ආවා. බෝට් පදින ලයිසන් එක නැහැ. ලයිසන් එකේ ෆොටෝ එකක් විතරයි තියෙන්නේ. ඔන්න ළමයි පොලිස් කාර් එනවා. ස්ලෝ කරා නේද? හලෝ. ඉතින් ඔයාලට කොහොමද? ඉතින් ඔන්න ඔයාලා දෙක තැන අපේ තවත් නිවාඩු දවසක් කොහොමද අපි ගත කළේ කියලා බලන්න. මේ තියෙන අපේ යාළුවෙක්ගේ ගෙයක්. ඒ ඈතින් පෙනුනේ නිල්සන් බීච් එක. ඉතින් හැමදාම මේ ගෙදරට ලස්සන කුරුල්ලෝ ගොඩාක් එනවා. ඉතින් අද අපිට අත්දැකීම ගන්න උනේ නැහැ. මොකද අපේ බහුව දෙන්න ඉන්න නිසා කුරුල්ලෝ ටික බය වෙලා. ඉතින් අපි උදේම ආවා. අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන නෙමෙයි ආවේ. එයා බලනවා කවුද එයාට කතා කරන්න කියලා. ඉතින් මේ ලස්සන පරිසරය තියාගෙන අපි උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. එක පැත්තකින් බීච් එක අනිත් පැත්තෙන් රිවර් එක. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් නේ අපි ඊළඟට මොකද මේ කරන්න යන්නේ කියලා. ඉතින් බලන්නකෝ මේ තැන කොච්චර පුදුමාකාරද කියලා. මේ පැත්තෙන් බීච් එක අනිත් පැත්තෙන් තියෙන මොරා රිවර් එක. ඉතින් අද දවස ගත කරන්නේ අපි මෙන්න මේ ටිකේ. ඔන්න ළමයි අපි වැඩ පටන් ගන්නයි යන්නේ. ඉතින් ඔයාලට පේනව නේද අර ඈතින් රෙඩ් කලර් টොප් එකක් වගේ තියෙන. ඒ වගේ තැනකට යන්න එපා. ඒ කියන්නේ අපි දන්නවනේ ඒ වගේ තැනකට යන්න හොඳ නැහැ කියලා. මොකද එහෙම තියෙන්නේ එතන අනුතරදායක වෙන්න ඕනි කියලා. මොකද අපිටත් එතකොට අයිඩියා එකක් තිබුණේ නැහැ. නමුත් බලන්නකෝ අපිට වෙන දේ. අනේ ළමයි අපි එතනටම ආවා. එතන 800 කියලා තිබුණට එතන ගැඹුරද අපිට මොනවත් සැලකුණක් තිබුණ නැහැ. අපි හිතුවේ එතන ගැඹුර වෙන්නේ නැති කියලා. ඉතින් බලන්නකෝ අපි එතනත් පාස් කරගෙන ගියා. හදිසියක් වුණත් කෙනෙක්ට අරගෙන අනිත් හැමෝටම පීනන්නවත් බෑ. ඉතින් ඔයාලා නම් මේ වගේ රිස්ක් වැඩ කරන්න එපා. ඉතින් අපි ගෙදර වෙත් බැලුවා මොකක්ද එකෙන් කියවෙන්නේ කියලා. මොකද අපි ආපහු ට්‍රයිල් කරද්දී අපිට ඔයාගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් නිසා එතන වෝල්ට් 800ක කරන්ට් එකක් තියෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඉතින් බලන්නකෝ ටිකකට අහස දිහා ලස්සන. ඉතින් අපි නතර වෙලා යාළුවගේ ලස්සන පැරෂුට් ගමන බලාගෙන හිටියා. මගේ පාලු හිතට මනමාල කතා කියමි. ඉතින් මේ සුන්දරත්වය ඔයාලත් විඳගන්නකෝ. ඒ දැනෙන සනීප ඇත්තට මේ විඳීම වචනයෙන් කියන්න හරි අමාරුයි. ඒ තරමට හරිම ලස්සනයි. ඔයාලා දකින්න ඇති මේකේ වතුර වුණත් හරිම වෙනස්. තනින් තන වතුර එක එක පාට. ඉතින් අපි මෙහෙම ගානක් නැතුව හිටියට පොලිස් කාරයෙක් අපේ දිහාම බලන් ගියා. ඉතින් අපේ යාළුවට බෝට් පදින ලයිසන් එක නැහැ. ලයිසන් එකේ ෆොටෝ එකක් විතරයි තියෙන්නේ. මෙහි බෝට් එකක් පදිනවා නම් අනිවාර්යෙන්ම ලයිසන් තියෙන්න ඕනේ. ඔන්න ළමයි පොලිස් කාරයෙක් එනවා. ස්ලෝ කරා නේද? නැවැත්තුවනේ.
නෑ ප්‍රශ්නයක් වුණේ නෑ. එයාලා විනාඩි 2-3ක් නතර කරගෙන අපි කොහොමද කරන්න කියලා බලන් ඉඳලා එයාලා යන්න ගියා. මොකද අපි ඒ වෙද්දි හිටියේ ඈතට වෙන්න නෙමෙයි කොනේම. ඔයාලා දකින්න ඇති පාරට කිට්ටුවමයි අපි හිටියේ. හැබැයි අපි කලින් ගියපු පැත්තට ගියා නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් වෙනවා. හොඳ වෙලාවට එහෙ ගිහින් එන ගමන් තමයි යාලා හම්බ වුනේ. ඔයාලට පේනව නේද මෙතන කොච්චර අර ඈතට උනත් ඔයාලට මෙතන පතුල පේනවා. හරිම පැහැදිලි. මෙතන ඉතින් අපිට නාන්න, ඒ වගේ සෙල්ලම් කරන්න එහෙම හරිම ෂොක් තැනක්. ඉතින් අපිට ලස්සන මාළු එහෙමත් බලන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න මම තමයි දැන් සපෝට් කරන්නේ. අපි උඩට ඇවිල්ලා තව යාළුවෙක් අරගෙන ආයෙම ගියා. ඉතින් මේ පරිසරය පුදුම තරම් ලස්සනයි. ඔන්න ළමයි දැන් වතුර යන එක පැත්තක තියලා ගුවන් ගත වෙන තමයි හදන්නේ. පණ්ඩිත කමරාට එහා කොනට ගියානේ. කොනේ ගල් ගොඩාක් තියෙනවා. ඉතින් මගේ අතින් බෝට් එකේ ගලක හැදුනා. ඉතින් ඒක ඇතුළට වතුර එන්න ආවා. ඉක්මනට අපි කට්ටිය ගොඩට ආවා. ඉතින් ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම වුණාම ආයෙ එක පැච් එකක් දාලා හදන්න පුළුවන්. ඉතින් මේ කීටෝ එයාපෝට් එක තියෙන නිසා අපිට මේ වගේ ලස්සන දේවල් ගොඩාක් මේ විදිහට බලන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට පේනවද බලන්නකො මෙතන ලස්සන මාළු ගොඩක් ඉන්නවා. ඉතින් පේනව නේද? ස්වභාව ධර්මය කියන්නේ ඇත්තටම හරිම පුදුම දායාදයක්. ඉතින් පේනව නේද මේ එයාලගේ ගෙවල්. ඉතින් අපි කවදාවත් විනාශ කරන්න හොඳ නැහැ. අපි මේ බලන ලස්සන හැමදාම මේ විදිහට තියෙන එක තමයි අපේ යුතුයකම. ඇවිදින්න ගියාට ඒ වැස් දෙකෙන් නරඹලා ඒව අපේ හිතේ විතරක් තියාගත්තම ඇති. ඒ වගේ සලකුණු කොහෙවත් තියන්න හොඳ නැහැ. ඉතින් මම ඊළඟට ආවා ලස්සන තැනකට. ඉතින් ඔයාලටත් පුළුවන් මේ තැනට එන්න. ඇත්තටම එන්ජොයි කරන්න හැමදේම තියෙනවා. ඉතින් මේ වගේ දවසට අපිට මොන වගේ ප්‍රශ්න තිබුණත් මේ වගේ දවසට ඒව මතක් වෙන්නේ නැහැ. ඉතින් හැමදාම ඔයාලට ගොඩාක් ආදරේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඉතින් ඉස්සරහට ඔයාලට ලස්සන vlogs ගොඩාක් අරගෙන එන්න. හැමදාම මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න. අපි ඒ ළඟකින් ලන්ච් එක අරගෙන ගෙදර එන්න පිටත් වුණා. ගිහින් නම් පරිස්සමෙන් ඉන්න.